පැස නේතක් ඉතාසියුම් තැන් තියෙනවා. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා නිකම් පායනවා නෙමෙයි පායනවා තව ඔබට ලස්සන කරලා කියන්න බෑ මේ විදිහට. විශ්ව මාධ්‍ය අවකාශයට එක්වන මාතොට ටීවී. මේ ගීතය සංගීතාත්මකව බලුවොත් මේ ගීතය මම නිර්මාණය කරේ D මේජර් කියන ස්කේල් එකේ. D ඉරමා දහ. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා අඳුරු අහස් කුස නමස්කාර වේවා ඒ ගුරුතරු යායට. ඉතින් දරුවනේ ඔබ ඉගෙන ගන්නකොට මේකේ විශේෂතා කීපයක් තියෙනවා. තැන් කීපයක කල්පනාකාරීව ගැයුවොත් ඔබටත් ඉතා විශිෂ්ට ගායනයක් කරන්න පුළුවන්. මෙන්න මේවයි මම නිර්මාණය කළේ. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා අඳුරු පහස් කුස අදගෙනම් ගුරුතරු වී පායනවා අඳුරු පහස් කුස නමස්කාර වේවා ඒ ගුරුතරු යායට නමස්කාර වේවා ඒ ගුරුතරු යායට දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස නෙමෙයි විමන් වලින් බැස නේතක් ඉතාසියුම් තැන් තියෙනවා. දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා නිකම් පායනවා නෙමෙයි පායනවා තව ඔබට ලස්සන කරලා කියන්න බෑ මේ විදිහට පායනවා එහෙමත් කියන්න පුළුවන්. අඳුරු පහස් කුස නිකන් කිව්වොත් අඳුරු අහස් කුස නිකන් කිව්වොත්. හැබැයි මේක අපි අලංකාරය යෙදුවොත් අඳුරු අහස් කුස නමස්කාර වේවා ඒ ගුරුතරු යායට ඒ ගුරුතරු යායට මග මරුවැල් නොදැන සරණ බිහිසුණු වනපෙත සාපැටවුන් ආදරෙන් තුරුලට අරගෙන ජීවිතේ හෝඩි පොතේ අකුරු කියා දෙන නමස්කාර වේවා ඒ ගුරුතරු යායට. මග මරුවැල් නොදැන සරණ බිහිසුණු වනපෙත මග මරුවැල් නොදැන සරණ බිහිසුණු වනපෙත සාපැටවුන් ආදරයෙන් තුරුලට අරගෙන සාපැටවුන් ආදරයෙන් තුරුලට අරගෙන ජීවිතයේ හෝඩි පොතේ අකුරු කියාගෙන ජීවිතයේ හෝඩි පොතේ අකුරු කියාගෙන නමස්කාර වේවා ඒ ගුරුතරු යායට නමස්කාර වේවා ඒ ගුරුතරු යායට. මෙහි දෙවැනි අන්තරා කොටසේ තිබෙන්නේ ගුණ නැන මිනිදී සකසා මගතොට වියදම ආදරේ පැන් කෙන්ඩිය ගෙනදී සුරතට මිහි මණ්ඩලයට ඉසිනේකයි මට දුන් පැවරුම නමස්කාර වේවා ඒ ගුරුතරු යායට. කියමු මෙන්න මේ විදිහට. ගුණ නැන මිනිදී සකසා මගතොට වියදම
ගුණ නැනමිනි දී සකසා මඟ තොට වියදම ආදරයේ පෙන් කෙන්දිය ගෙන දී සුරතට ආදරයේ පෙන් කෙන්දිය ගෙන දී සුරතට මිහි මණ්ඩලට ඉසින එකයි මට දුන් පැවරුම මිහි මණ්ඩලට ඉසින එකයි මට දුන් පැවරුම නමස්කාර වේවා ඒ ගුරුතරු යායට නමස්කාර වේවා ඒ ගුරුතරු යායට ඒ තනුව වෙනස් නොකර ඒ තනුවේ තියෙන සියලු අලංකාර ඒ තනුවේ තියෙන සියලු චලන ඒ තනුවේ තිබෙන හඬ උස් පහත් බව උච්චාරණ රීති රැකගෙන තාලානුරූපීව මේ ගීතය ගායනා කිරීම ඔබට සතු කාර්යයක්. එතකොට තමයි ගීතයේ නිවැරදි ගායනයක් බවට පත්වන්නේ. මියුරු හඬින් ඉතා පැහැදිලිව තවකෙක් රසවින්දනයටත් දැනුම්වත් භාවයටත් පත් කරන්න මේ ගීතෙන් පුළුවන්.